ඔන්න ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ වස්කඩුවේ තියෙන තවත් 5 star hotel එකකට. ඒ තමයි Hotel Toria. එන්ට්‍රන්ස් එකේ ඉඳලම මෙයාලගේ ලොකු ස්පේස් එකක් තියෙනවා වගේම මෙයාලගේ ගොඩක් ලොකු room capacity එකකුත් තියෙනවා. ඇත්තටම වෙල්කම් එකේ ඉඳලම එයාලගේ සර්විස් එක නම් මාරම හොඳයි. චෙකින් ටයිම් එකට පැයකට කලින් තමයි අපි එතනට ගියේ. හැබැයි එයාලා අපිට ඉක්මනින්ම early check-in එකක් arrange කරලා දුන්නා. රූම් එකට මෙන්න මේ විදිහේ කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. ඒකෙන් අපිට ලම් තියාගන්න, ඒ වගේම ලයිට්ස් ඔන් ඔෆ් කරන්න, AC ඔන් ඔෆ් කරන්න, ඒ වගේම ෆෑන් ඔන් ඔෆ් කරන්න, ඒ හැම දෙයක්ම මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරිම ස්මාර්ට් විදිහට තමයි රූම් එක තියෙන්නේ. ලැබුණේ 6th floor එකේ රූම් එකක්. ඇත්තටම රූම් එකත් හරිම නීට්. ඒ වගේම පෙන්නන් තියෙන විශේෂම දේ තමයි මෙතන ලස්සනට ඩීප් ෆීවර් එක තියෙනවා. ඉරව්වත් අඩුයිගෙන යන වෙලාවේ අපි මේ හොටෙල් එක වටේ පොඩි විසිට් එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට ලැබුණු 6th floor එකේ ලොබි එකේ මෙන්න මේ විදිහේ පොඩි book collection එකක් තියෙනවා. ඇත්තටම යාළගේ arrangement එක නම් නියමයි. එයාලගේ හැම ෆ්ලෝ එකකටම මොනම හරි විදිහේ ස්පෙෂල් දෙයක් ඇඩ් කරලා තියෙනවා. මේ හොටෙල් එකට ලොකු පූල්ස් දෙකක්ම තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ගොඩක් වෙලාවට ගොඩක් බිසි හොටෙල්ස් වල ගියාම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි පූල් එක ෆුල් කැපැසිටි වෙනවා. ඒ වෙලාවට අපිට පූල් එකට යන්න බෑ. ඒ වගේ ප්‍රශ්න එනවනේ. මෙයාලගේ ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. මෙයාලගේ ලොකු පූල්ස් දෙකක්ම තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ හොඳ ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. කිඩ්ස් ක්ලබ් එකක්, ඒ වගේම සීෆුඩ් රෙස්ටොරන්ට් එකක්, ඒ විතරක් නෙමෙයි ජිම් එකට අමතරව මෙයාලගෙන් යෝගා කරන්න කැමති අයට එයාලගෙන් වෙනම සර්විස් එකක් ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඇවිදලා පොඩ්ඩක් අපි ස්පා එක පැත්තට ගියා හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් මසාජ් එකක් කරගන්න කියලා හිතාගෙන. හැබැයි අවාසනාවකට වගේ ඒ වෙනකොට ස්පා එක fully booking. ඉතින් අපි ගියෙත් one night එකකට. ඉතින් ඒකත් එක්ක අපිට ආයේ වෙනම ටයිම් එකක් arrange කරගන්න උනේ නැහැ. මම හිතනවා අනික් දේවල් වගේම එයාලගේ ස්පා එකත් excellent ඇති කියලා. මෙයාලගේ බුෆේ එකත් මාරම ලොකුයි. ඒ විතරක් නෙමෙයි වරයිටිස්නුත් ලොකු ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේම තමයි යාලගේ කෑමත් මාරම රසයි. ඩිනර් එකෙන් පස්සේ
මෙයාලා එන්ටර්ටේනින් ඉවෙන්ට් එකක් විදිහට මෙන්න මේ ෆයර් ලිම්බෝ ෂෝ එක ඕගනයිස් කරලා තිබුණා. පහෝදවදේ අවදුනේ නම් මං ඇත්තටම හරිම දුකින්. මොකද තව දවසක් ඉන්න තිබ්බනම් කියලා හිතුණා. මොකද මං ඒ තරමටම හරිම කැමති මේ හොටෙල් එකට. ඉතින් ඒ දුකටත් එක්ක මම මේ ඉක්මනින්ම කන්න තමයි දුවන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් ඩිනර් බුෆේ එක වගේම ලොකු වෙරයිටිස් ප්‍රමාණයකින් තිබ්බා. ඉතින් ඇත්තටම යාළගේ කෑම වලට නම් මම 10න් 10ම දෙනවා. ඉතින් මම ආයෙ පාරක් කියනවා මේ හොටෙල් එක ඇත්තටම highly recommend කරන්න පුළුවන් හොටෙල් එකක්. අපි ගෙවන ගානට ඇත්තටම උපරිම සාධාරණයක් කරනවා. ඒ වගේම තමයි ලොකු ස්පේස් එකක් තියෙන නිසා ෆැමිලි එකකට ඒ වගේම යාළුවෝ සෙට් එකකට ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලොකු සේෆ්ටි එකක් එක්ක බීච් ඇක්සස් එකක් තියෙනවා.